අලුත් ස්මාර්ට්ෆෝන් එක ගන්න යන එක සමහර වෙලාවට හරිම සංකීර්ණයි නේද? ඒක පැත්තකින් වෙළඳ දැන්වීම් වල දිලිසෙන දේවල්, මෙගාපික්සල් 108 කැමරා, 16GB RAM. හරියටම. අනිත් පැත්තෙන් අපි පාවිච්චි කරද්දි දැනෙන ඇත්ත. ෆෝන් එක රත් වෙන එක, බැටරිය ඉක්මනට බහින එක වගේ දේවල්. ඉතින් අද අපි කරන්න යන්නේ අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍ර ටික හරියට සිතියමක් වගේ පාවිච්චි කරලා මේ මටු පිටට යටින් තියෙන ඇත්ත හොයාගෙන යන්නයි. ඒක නියම අධ්‍යාසයක්. මොකද ෆෝන් එකක් කියන්නේ නිකම්ම උපකරණයක් නෙවෙයිනේ. ඔව් ඒක පුංචි හැබැයි බලවත් පරිගණකයක්. හරියටම. සමාගමකද පෙන්වන්නේ කතාවේ එක කොටසක් විතරයි. හැබැයි ඇත්ත කතාව තියෙන්නේ ඒ හැමදේම පාලනය කරන එකම තැනක. ඒ තමයි System on a Chip. SoC එක. SoC එක. ඒ කියන්නේ ෆෝන් එකේ මොලේ. මොලේ හදවත හැමදේම. ඉතින් බුද්ධිමත් තීරණයක් ගන්න නම් අපි මුලින්ම මේ SoC කියන අභිරහස විසඳ ගන්නම ඕන. එහෙනම් අපි ඒ අභිරහස විසඳන්න පටන් ගමු. මේ SoC එක ඇතුලේ හරියට විශේෂඥයින්ගේ කණ්ඩායමක් වැඩ කරනවා කියලා අපේ මූලාශ්‍රවල කියනවා. ඒ කවුද? අපි එතනින් පටන් ගමුද? අනිවාර්යෙන්ම. හිතන්නකෝ SoC එක කියන්නේ ක්‍රිකට් ටීම් එකක් කියලා. මේකේ කැප්ටන් තමයි CPU එක. Central Processing Unit. හරි. එයා තමයි හිතන වැඩ ටික කරන්නේ, apps open කරන එක, ගණනය කිරීම වගේ දේවල්. ඊළඟට ඉන්නවා ටීම් එකේ fast bowler. GPU එක. Graphics Processing Unit. ගේම්ස් වලට වැදගත් නැකන? ගේම්ස් වලට විතරක් නෙමෙයි. වීඩියෝ බලනකොට, ෆෝන් එකේ මෙනු උඩට පහළට ස්ක්‍රෝල් කරනකොට තියෙන ස්මූත් ගතිය, ඒ හැම දෙයකටම බලය දෙන්නේ මෙයා. මේ දෙන්න තමයි ප්‍රසිද්ධම ක්‍රීඩකයෝ. හරි. කැප්ටන් නොයි, ෆාස්ට් බෝලර් නොයි. හැබැයි මැච් එකක් දිනන්න නම් එච්චරක් තරක් මදිනේ. ඒකනේ. එතනට තමයි අනිත් විශේෂඥයෝ වෙන්නේ. ISP එක. Image Signal Processor. එයා තමයි කැමරාවෙන් ගන්න ෆොටෝ, වීඩියෝ ලස්සනට හදලා දෙන කෙනා. ඊළඟට ඉන්නවා AI එක. එහෙමත් නැත්නම් NPU එක. එයා තමයි ෆේස් අන්ලොක් කරනකොට කැමරාවෙන් සීන් එකට හරියන සෙටින්ග්ස් දාගන්නකොට වගේ බුද්ධිමත් වැඩ කරන්නේ. හරි. ඒ වගේම මොඩම් එක. එයා තමයි 4G 5G සිග්නල් එක අතාරින්නේ නැතුව අල්ලගෙන ඉන්නේ. මේ එක ක්‍රීඩකයෙක් දුර්වල වුණොත් මුළු ටීම් එකේම පර්ෆෝමන්ස් එකට බලපානවා. RAM එක 16GB වුණත් වැඩක් නෑ SoC එක දුර්වල නම්. ඒක නියම පැහැදිලි කිරීමක්. එතකොට මගේ පරණ ෆෝන් එක Google Maps දාගෙන යනකොට හරියට උදුනක් වගේ රත්තුනේ ඔරි කියන කණ්ඩායම අකාර්යක්ෂම නිසා වෙන්න නැති නේද? ඒක වෙන්න හොඳටම ඉඩ තියෙනවා. කාර්යක්ෂමතාවය කියන්නේ සරලවම අඩු බලයකින් වැඩි වැඩක් කිරීම. ඔබ කිව්වා වගේ අකාර්යක්ෂම චිප් එකක් රත් වෙනවා. ඒ කියන්නේ ඒක නිකරුණේ ශක්තිය තාපය විදිහට අපතේ හරිනවා. ඒ ශක්තිය ගන්නේ බැටරියෙන්. ඉතින් ෆෝන් එක රත් වෙනවා, ලෑග් වෙනවා, බැටරිය ඉක්මනට බහිනවා. එතකොට මේ කාර්යක්ෂමතාවය මනින්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මිම්මක් තියෙනවද? දැන්වීම් වල පෙන්වන්නේ නැති. හැබැයි අපි දැනගන්න ඕන රහසංගයක් වගේ දෙයක් තියෙනවා. ඒක තමයි ලිතෝග්‍රැෆි. එහෙමත් නැත්නම් අපි ස්පෙක්ස් වල දකින NM කියන ආගය. නැනෝමීටර්. 4nm 5nm කියලා දාලා තියෙන්නේ. හරියටම ඒකෙන් කියන්නේ චිප් එක ඇතුලේ තියෙන පුංචි ස්විච්, ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර කොච්චර කුඩාද කියන එක. මූලාශ්‍රයක හරි ලස්සනට කියනවා අංකිය කුඩා වන තරමට චිප් එක වඩා ස්මාර්ට් කියලා. ඒ කියන්නේ අංකිය පොඩි වෙන්න හොඳයි කියන එකද? ඔව්. 4nm චිප් එකක් 10nm චිප් එකට වඩා ගොඩක් කාර්යක්ෂමයි. මොකද ට්‍රාන්සිස්ටර ළඟින් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන වලට යන්න තියෙන දුර අඩුයි. ඒ නිසා වැය වෙන බලය අඩුයි, පිටවන තාපය අඩුයි. හරි. එතකොට NM අගය තමයි බලන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමාගම් අපිට ලොකුවට පෙන්වන්නේ CPU එකේ clock speed එකනේ. 2.8 GHz, 3.0 GHz වගේ. ගොඩක් අය හිතන්නේ ඒ ඉලක්කම ලොකු වෙන තරමට ෆෝන් එක වේගවත් කියලා. ඒක වැරදි වැටහීමක් කියලායි මූලාශ්‍රවල කියන්නේ. ඔව්. ඒක තමයි පාරිභෝගිකින්ව නොමග යවන ප්‍රධානම කාරණයක්. ක්ලොක් ස්පීඩ් එක විතරක් බලන එක හරියට වාහනයක ස්පීඩ් එක විතරක් බල්ල ගන්නවා වගේ වැඩක්. නවීන CPU වල භාවිතා වෙන්නේ Big Little Architecture කියන නිර්මාණ ශිල්පය. සාමාන්‍ය වැඩවලට නොටිෆිකේෂන් චෙක් කරනවා වගේ දේවල් වලට බලය අඩුවෙන් පාවිච්චි කරන Little Cores පාවිච්චි කරනවා. බැටරිය ඉතිරි කරන්න. ඔව්. ගේම් එකක් ගහනවා, වීඩියෝ එඩිට් කරනවා වගේ ලොකු වැඩක් කරද්දි විතරක් බලවත් Big Cores ක්‍රියාත්මක වෙනවා. මේ නිසා බලය නිකරුණේ වැය වෙන්නේ නැහැ. ෆෝන් එක රත් වෙන්නෙත් නැහැ.
ඉතින් පරණ ආකිටෙක්චර් එකක් තියෙන හැබැයි ක්ලොක් ස්පීඩ් එක විතරක් වැඩි CPU එකක් හැම වෙලාවෙම ලොකු එන්ජින් එක දාගෙන යන කාර් එකක් වගේ. රත් වෙනවා බැටරිය අතිවර කරනවා. ඒ කියන්නේ නිර්මාණ ශිල්පයේ නිකම්ම ස්පීඩ් එකට වඩා ගොඩක් වැදගත්. ඔය තර්කයේම GPU එකටත් අදාළද? මොකද මම ඇතුළුව ගොඩක් අය හිතාගෙන ඉන්නේ GPU එක වැදගත් වෙන්නේ ගේම්ස් ගහන අයට විතරයි කියලා. ඒක තවත් එක වැරදි වැටහීමක්. ඔබ ගේම්ස් නොගහන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දවසකට කීපාරක් Facebook, Instagram උඩට පහළට ස්ක්‍රෝල් කරනවද? ඒක නම් කරනවා. අනේ ස්ක්‍රෝල් කරද්දි තියෙන සුමට බව, ඇප්ස් මාරු කරද්දි එන ඇනිමේෂන්ස් මේ හැමදේම පාලනය කරන්නේ GPU එක. දුර්වල GPU එකක් තියෙන ෆෝන් එකක ඔය දේවල් කරද්දි පොඩි නැවතිලි ගතියක්, ලෑග් ගතියක් දැනෙනවා. හරි. ඒ කියන්නේ දෛනික භාවිතයටත් GPU එක ගොඩක් බලපානවා. අනිවාර්යෙන්ම ඒ වගේම දුර්වල GPU එකක් සාමාන්‍ය වැඩක් කරද්දී උනත් ගොඩක් මහන්සි වෙන නිසා ඒකත් ෆෝන් එක රත් වෙන්නයි, බැටරිය බහින්නයි ප්‍රධාන හේතුවක්. දැන් එමු හැමෝම බලන දෙයට. බැටරිය 5000 mAh කියලා දැක්ක ගමන් හිතනවා මේකේ බැටරි නම් ඇති කියලා. හැබැයි මගේ යාළුවෙකුයි මමයි දෙන්නම ගත්තේ 5000 mAh ෆෝන් දෙකක්. යාගේකේ බැටරිය මගේ එකට වඩා ගොඩක් වෙලා තියෙනවා. ඒකට හේතුව SoC එක වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම ඔබගේ නිරීක්ෂණය හරියටම හරි. බැටරි ආයු කාලය කියන්නේ mAh අගයයි SoC එකේ කාර්යක්ෂමතාවයයි දෙකේම එකතුවක්. හිතන්න ලීටර් 5000 වතුර ටැංකි දෙකක් තියෙනවා. එකකට සම්බන්ධ කරලා තියෙන්නේ වතුර ලීක් වෙන පරණ කරාම පද්ධතියක්, අනිත් එකට තියෙන්නේ කාර්යක්ෂම නවීන පද්ධතියක්. ලීක් වෙන ටැංකියේ වතුරක් මිනිට ඉවර වෙනවා. අන්න ඒ වගේ තමයි. අකාර්යක්ෂම ගොඩක් වැත් වෙන SoC එකක් අර ලීක් වෙන කරාමය වගේ ඒක 5000 මිලිඇම්පියර් බැටරියේ ශක්තිය නිකරුණේ අපතේ හරනවා. කාර්යක්ෂම SoC එකක් ඒ 5000 මිලිඇම්පියර් ප්‍රමාණයෙන්ම උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් මිලිඇම්පියර් ඉලක්කම විතරක් බලලා රැවටෙන්න එපා. එකම විනාඩියක්. දැන් මේක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. මෙගාපික්සල්. මම දැක්ක මෙගාපික්සල් 108 කැමරාවක් තියෙන ෆෝන් එකක්. දැන් ඔය කියන විදිහට මගේ පරණ මෙගාපික්සල් $1 ෆෝන් එකේ කැමරාව ඊට වඩා හොඳ වෙන්න ඉඩ තියෙනවද? හොඳ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මෙන්න මෙහෙම හිතන්න. මෙගාපික්සල් කියන්නේ ඡායාරූප ශිල්පියෙක්ට දෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය වගේ. හරි. හැබැයි අවසාන කැම එකේ රස තීරණය වෙන්නේ අමුද්‍රව්‍ය ප්‍රමාණය මත විතරක් නෙවෙයි. ඒක උයන කෝකියාගේ දක්ෂතාවය මත. මෙතන කෝකියා තමයි SoC එකේ ඇතුලේ තියෙන ISP එක. Image Signal Processor එක. දුර්වල ISP එකකට එකසිලාට MP අමුද්‍රව්‍ය දුන්නත් ඒකෙන් හදන්නේ රස නැති පාට අවුල් ඡායාරූපයක්. හැබැයි දක්ෂ ISP එකකට 12 මෙගාපික්සල් කියන හොඳ අමුද්‍රව්‍ය ටිකකින් හරිම ලස්සන පැහැදිලි ඡායාරූපයක් හදන්න පුළුවන්. ෆෝන් එකක් කියන්නේ අපි අවුරුදු 2-3ක්වත් පාවිච්චි කරන දෙයක් නේ. මේ දිගුකාලීන භාවිතයට බලපාන හැබැයි අපි එච්චර හිතන්නේ නැති තවත් දේවල් තියෙනව නේද? කූලින් සිස්ටම් එක වගේ. ඒක හරියට කාර් එකක රේඩියේටරේ වගේ. SoC එක උපරිම බලයෙන් වැඩ කරද්දී තාපයක් ජනනය වෙනවා. ඒ තාපේ ඉක්මනට පිට කරන්න බැරි වුණොත් SoC එක තමන්ම ආරක්ෂා කරගන්න තමන්ගේ වේගය අඩු කරනවා. ඒකයි සමහර වෙලාවට ගේම් ගහගෙන යද්දී එකපාරටම ෆෝන් එක ස්ලෝ වෙන්නේ. ඒක තමයි thermal throttling කියන්නේ ඒකට. හොඳ සිසිලන පද්ධතියක් heat pipes, vapor chambers වගේ දේවල් තියෙන ෆෝන් එකකට පුළුවන් ඒ තාපේ ඉක්මනට පිට කරලා දීර්ඝ වේලාවක් උපරිම වේගෙන් වැඩ කරන්න. ඊළඟට තියෙන මොඩම් එක, සිග්නල් කියන එක. සමහර ෆෝන් වලට සිග්නල් හොඳටම අඩුයිනේ. ඒකටත් හේතුව SoC එකද? ප්‍රධානම හේතුව ඒක තමයි මොඩම් එකත් SoC එකේම කොටසක්. හොඳ මොඩම් එකකට පුළුවන් සිග්නල් අඩු තැනකදී වුණත් තියෙන සිග්නල් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දුර්වල මොඩම් එකක් දිගටම සිග්නල් හොයනවා, ඒකට ගොඩක් බැටරි යනවා, ෆෝන් එක රත් වෙනවා. හරි. අන්තිමට හැබැයි සමහර විට වැදගත්ම දේ වෙන්නත් පුළුවන් software සහ updates. ඒක තමයි දුරකථනයේ ආත්මය. ඒ ආත්මය පන පිටින් තියාගෙන software updates වලින් කාලයත් එක්ක අලුත් apps, අලුත් ආරක්ෂක තර්ජන එනවා. ඒවට හරියන්නේ මෘදුකාංගයත් යාවත් කාලින වෙන්න ඕන. නැත්තම් හොඳම hardware එක තිබුණත් වැඩක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 3-4ක් අප්ඩේට්ස් දෙනවා කියලා සහතිකයක් දෙන ෆෝන් එකක් ගන්න එකේ දිගුකාලීනව කරන ආයෝජනයක් වගේ. අනිවාර්යයෙන්ම. ඒකෙන් ෆෝන් එකේ වටිනාකම, ආරක්ෂාව, ක්‍රියාකාරීත්වය
හැමදේම රැකෙනවා. එහෙනම් අපි මේ මුළු සාකච්ඡාවම එක තැනකට ගෙනාවොත් බුද්ධිමත් විදියට ෆෝන් එකක් තෝරා ගන්න කෙනෙක් බලන්න ඕන RAM එකයි මෙගාපික්සල් ගානේ විතරක් නෙවෙයි SoC එකේ කාර්යක්ෂමතාවය, NM අගය, CPU ආකිටෙක්චර් එක, GPU එකේ ගුණාත්මකභාවය. බැටරිය එක්කම සිසිලන පද්ධතිය. කැමරා සෙන්සර් එකත් එක්කම ISP එකේ දක්ෂතාවය, මොඩෙම් එක සහ කොච්චර කාලයක් software updates ලැබෙනවද කියන එක මේ හැමදේම එකට බලන්න ඕන. හරියටම. ස්මාර්ට් බය කෙනෙක් කියන්නේ මේ සීලම තාක්ෂණික කරුණු එකට ගලපලා තමන්ගේ මුදලට ඉහළම දිගුකාලින වටිනාකමක් ලැබෙන උපාංගය තෝරා ගන්න කෙනාටයි. එහෙම තෝරාගත්ත දුරකථනයක් වසර ගණනාවක් යනකල් ඔබව කේන්දි ගස්සන්නේ නැති හොඳම සහායකයෙක් වේවි. හොඳයි, එහෙනම් අපි මේ සාකච්ඡාව අවසන් කරමු. තවදුරටත් හිතන්නට යමක් ඉතිරි කරමින්. ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකින් තම දුරකථනවල මෙගාපික්සල් ගණන සහ RAM ප්‍රමාණය විශාල ලෙස ප්‍රචාරය කරනවා වගේම ඔවුන් භාවිතා කරන SoC එකේ කාර්යක්ෂමතාවය සහ NM අගය ගැනත් ඒ මට්ටමම විනිවිද භාවයකින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට නීතියෙන් බැඳී සිටියේ නම් අපි ස්මාර්ට්ෆෝන් තෝරා ගන්න ආකාරය සහ සමස්ත ස්මාර්ට්ෆෝන් වෙළඳපොළම කෙබුණු ආකාරයකින් වෙනස් විය හැකිද?